අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු රවුටිං ප්‍රොටෝකෝල් කියන්නේ මොනවද කියලා. හරි. දැන් මේ දැන් හිතන්න ඔයා ඉන්නවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. නිකන් හිතමු කොහමද යට නෑ යට. හරි. ඒ කියලා එකෙක් ඉන්නවා. ඌ කනෙක්ට් වෙලා ඉන්නවා රවුටර් එකට R1. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා වෙනම තැනක. ඌ හිතමු අර අතනම ගමු මේ සමාන්තර රේඛාවක් දිගේ ඌ කනෙක්ට් වෙලා ඉන්නවා R2 කියලා එකට. R2 ඌ කනෙක්ට් වෙලා ඉන්නේ R2 වලට. දැන් මේ රවුටර් දෙක තියෙන්නේ. ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඇතුලේ කතා කරන්න ඔයාට ඕන වෙන්නේ නැහැ රවුටින් ප්‍රොටෝකෝල් එකක් කියන එක. ඔයාට පුළුවන් MAC ඇඩ්‍රස් වලින් කතා කරන්න. හැබැයි රවුටින් ප්‍රොටෝකෝල් එකකදී කතා කරන්නේ IP ඇඩ්‍රස් එක තමයි ගනුදෙනු යන්නේ. එතකොට මේ පළවෙනි රවුටරෙන් දෙවෙනි රවුටරයට කතා කරනවා නම් එයා දැනගන්න ඕනේ මේ රවුටරය ඇතුලේ තියෙන්නේ මොන වගේ නෙට්වර්ක්ස්ද කියලා. මේ කතා කරන්නේ අපි ඔය ගෙදර තියෙන රවුටර් ගැන නෙමෙයි. ඒ ගෙදර තියෙන රවුටරයට අපි කියන්නේ ඇක්සස් පොයින්ට් එකක් කියලා. වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් තමයි ගෙදර තියෙන රවුටර් කියලා අපි කිව්වට කියන්නේ. හරි ඒක අතාරිමුකෝ. දැන් කොහොම හරි සරලම කිව්වොත් එක රවුටර් එකකින් ඉඳන් අනිත් රවුටර් එකට කනෙක්ට් වෙන්න තමයි රවුටින් ප්‍රොටෝකෝල් එකක් ඕනේ වෙන්නේ. රවුටින් ප්‍රොටෝකෝල් තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. ස්ටැටික් කියලා තියෙනවා ඩයිනමික් කියලා තියෙනවා. නිකන් සරලව හිතන්න ස්ටැටික් එක නිකන් ඔය print කරලා තියෙන papers වලට මොනවද සිතියම් ඔය කොළවල තියෙන සිතියම් තියෙන ඒ වගේ. ඩයිනමික් කියන එක නිකන් Google Map වගේ. සරලම කිව්වොත් ස්ටැටික් එකේ වෙන්නේ ඔයා සිස්ටම් ඇඩ්මින් කෙනෙක් නම් නෙට්වර්ක් එක ඇඩ්මින් කෙනෙක් නම් ඔයා කියනවා මේ රවුටරේට මෙන්න මේ තව රවුටරයක් තියෙනවා ඒකට කනෙක්ට් වෙන්න පුළුවන් මෙන්න මේ පාත් එකේ විතරයි කියලා. ඩයිනමික් එකේ එහෙම නෙමෙයි රවුටරෙන් රවුටරේට ඔය අනම්මනම් හෙලෝ පැකට්ද අරවද මේවද කියලා තියෙනවා. ඕවා ෂෙයා කරගෙන එයා අප්ඩේට් වෙන හැම වෙලේම මොන පාත් එකද හොඳ මොන පාත් එකද ස්පීඩ්ම ඔය අනම්මනම් ලොකුවට ඒගොල්ලෝ සාකච්ඡා කරලා නිකන් අර යාළුවෝ ටිකක් ඇතුළේ කතා බහ කරලා වගේ ඌ හැම වෙලේම අප්ඩේට් වෙනවා. හරි. දැන් ලාභ සහ වාසි ගත්ත කියමුකෝ. ස්ටැටික් එකේ ගත්තාම ඇඩ්මින් තමයි ලියන්නේ. ඌ ලියන මේ පාත් එකේ විතරයි යන්න පුළුවන්. ලාභදායක දේවල් තියෙන්නේ මොකෙක් හරි හිතන්න මැලීෂියස් අර අයිඩියා මයින්ඩ් සෙට් එකක් තියෙන එකෙක් ඇවිල්ලා හැක් කරන්න හදනවා. හැබැයි පොරට අවාසියක් වෙනවා මොකද ෆ්ලඩ් කරන්න බෑ මොකද ඌ ස්ටැටික් IP එකක් කියන්නේ ස්ටැටික් රූට් එකක් පාවිච්චි කරන්නේ. එතකොට මෙයාට ඒක ගෙස් කරගන්න අමාරුයි. අනිත් එක රවුටරෙන් ගන්න අලුත් පාරක් ගත්තොත් නිකන් කියන්නේ MITM එකක් කියමුකෝ. තව එක්කෙනෙක් කරා ගිහිල්ලා ඔය අනම්මනම් සීන් එකක් යන්නේ. ඒ වුණාට මේකෙදි ඌ කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. මොකද අපි කලින් කියලා තියෙන මේ පාරේ විතරයි යන්න පුළුවන් කියලා කියලා තියෙන නිසා මූ අර මැලීෂියස් අයිඩියා එකක් තියෙන ඩයල් එකේ උපදෙස් ගන්න. එතකොට අර සිකියුරිටි පැත්තෙන් හොඳයි. ඊට පස්සේ අය රවුටර් වලින් හැම වෙලේම අප්ඩේට් එහාට මෙහාට ෂෙයා කරගන්න. එතකොට ලොකුවට රිසෝසස් යන්නේ නැහැ. නිකන් RAM එක පාවිච්චි වෙන්නේ නැහැ, මෙමරි එක පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි අපි අවාසි ගත්තොත් අප්ඩේට් කරන්න අමාරුයි. ස්කේලබල් නැහැ. ඒ වගේම තව එක ලාභයක් තියෙනවා සිම්පල්. මොකද අපි ඇඩ්මින් විදිහට ගැහුවා වැඩි ඉවරයි. අවාසි තමයි ස්කේලබල් නැහැ. ඒ කියන්නේ ඔයා දිගට හරහාට මේ මොකක් හරි ඔක අප්ඩේට් කරනවා ලොකුවට ඔයාගේ නෙට්වර්ක් එක ස්කේල් කරනවා නම් ස්කේල් එක වැඩි කරනවා නම් ඔයාට හැමදාම ඌව අලුතෙන් හයි කර කර ඉන්න ඕනේ. මේ හිතන්න රවුටර්ස් 50ක් තියෙනවා. හැම එකටම ඔයා ස්ටැටික් IP එක ගන්න දෙන්න ඕනේ. තරු පේනවනේ වැඩි හරියන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් හිතන්න එක සැරේම එක රවුටර් එකක් පිච්චුණා. ඒතකොට බෑකප් පාරක් අලුතෙන් ඔයාම හදන්න ඕනේ. එතකොට තව කල් යනවා. එතකොට වැඩි අමාරුයි. එතකොට තමයි ඩයිනමික් සීන් එක එන්නේ. මේකෙදි වෙන්නේ රවුටර් ටික එකතු වෙලා උන් නිකන් ඒකක් බිබී කතාවක් දානවා වගේ සීන් එකක්. කට්ටිය අලුත් පාරවල් හොයාගෙන මේ කොටින්ම හැමද වෙලේම මේක අප්ඩේට් වෙනවා. දැන් හිතන්න රවුටර් එක පිච්චුණා. ඌ කියන මේ පාත් එක දිගේ යන්න අවුලක් නැහැ මේ රවුටරේ ලයිව් මේ නේබර් ඉන්නවා යන්න ගියා කියන ඒ පැත්තේ.
හැබැයි සීන් එක තියෙන්නේ මෙතන ඔයාට අවාසි ටික තියෙනවා RAM එක පාවිච්චි වෙන වැඩි ගැන රිසෝර්ස් භාවිතා වෙන වැඩි ඊට පස්සේ ට්‍රබල් ෂූට් කරනවා කියමුකෝ එකපාරට මොකක් හරි ඩවුන් දැන් ට්‍රබල් ෂූට් කරද්දී එන සීන් මොකද උම්ම හදා ගන්නවා ඊට පස්සේ ලූප්ස් එනවා නම්මනම් කියලා ඔය ප්‍රශ්න ගොඩයි හැබැයි ස්කේලබල් ලේසියෙන් වැඩි කරගත්තා හැකි මොකද උන් අප්ඩේට් වෙනවා ආයේ ඔය මොකක් හරි ඉමර්ජන්සි සිටුේෂන් එක නිකන් රවුටර් එක ඔෆ්ලයින් ගියොත් උම්ම පාර හදාගෙන යනවා හරි හරි ඔහොම තමයි ඩයිනමික් සීන් එක වෙන්න හරි දැන් ඩයිනමික් සීන් එකේ අපි ඇතුළට ගිහාම ඇතුළේ ඉන්නවා BGP IGP දැන් IGP කියන්නේ ඉන්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල් එකක් BGP කියන්නේ IGP කියන්නේ ඉන්ටීරියර් ගේට්වේ ප්‍රොටෝකෝල් BGP කියන්නේ බ්‍රෝඩ් ගේට්වේ ප්‍රොටෝකෝල් IGP කියන්නේ එක ඔටෝනමස් සිස්ටම් එක නිකන් එක නෙට්වර්ක් එක කොහොමද කියන්නේ සරලවම IGP කියන්නේ නිකන් හිතන්න කැම්පස් එක තියෙන නෙට්වර්ක් එක නිකන් පේරාදෙණිය යුනි එකේ නෙට්වර්ක් එක නැත්තම් ඇපිට් එකේ නෙට්වර්ක් එක BGP කියන්නේ බ්‍රෝඩ් ගේට්වේ ප්‍රොටෝකෝල් ඒ කියන්නේ නෙට්වර්ක් ඔෆ් නෙට්වර්ක්ස් නිකන් නෙට්වර්ක් ගොඩක් එකතු වෙලා නිකන් ඔටෝනමස් සිස්ටම් ගොඩක එකතුව සරලම හිතුවොත් IGP එකක් කියන්නේ ඔයා හිතන්න රේස් කාර් එකක් ඌට ඕනේ වේගෙන් ගිහිල්ලා කොහොම හරි ඔයාගේ මේ කොතෙන්ටද ඩෙස්ටිනේෂන් එකට යආ ගන්න. එතකොට එයා බලන්නේ අර කොච්චරක් ස්පීඩ් එක වැඩිම ස්පීඩ්ම යන්න පුළුවන් කොහොමද කියලා. BGP එක කියන්නේ නිකන් පොලිටික්ස් වගේ නිකන්. පොලිටික් කවුද පොලිටිෂියන් කෙනෙක් වගේ. පොර කෙයා කරනවා මොනවද කන්ඩිෂන්ස් ඔය අනම්මනම් ISP ලගෙන් දාන කොන්දේසි ඔය අනම්මනම් අදාළ නැතිව ගොඩාක් ඌ හිතලා තමයි ඌ යමන් නිකන් මූ ඉන්ටර්නෙට් එක වගේ BGP කියන්නේ ඉන්ටර්නෙට් එක තමයි BGP කියන්නේ. IGP කියන්නේ නෙට්වර්ක් නිකන් සරල නෙට්වර්ක් එකක්. ඒතකොට ඉන්ටර්නෙට් එක කියන්නේ නෙට්වර්ක් ඔෆ් නෙට්වර්ක්ස් සරලව. ඉන්ටර්නෙට්වර්ක් නේ හරි. හරි. මගේ හුස්මත් ඉවරුණා වගේ සින්නක් තියෙන හරි. BGP වල තියෙන එකයි පාත් වෙක්ටර් කියලා. IGP වල තියෙන තුනක් ප්‍රධාන. ලින්ක් ස්ටේට්, ඩිස්ටන්ස් වෙක්ටර්, හයිබ්‍රිඩ්. අපි ලින්ක් ස්ටේට් වලට ගියොත් මේගොල්ලෝ තමයි පළවෙනිටම ලෝකෙට ආපු කට්ටිය. RIP කියලා තියෙනවා ඒ කියන්නේ routing information protocol. මූ තමයි පළවෙනි සහ සිම්පල්ම ඩයල් එක. මොකද්ද මේ ඩයිනමික් රවුටින් වල IGP වල ලින්ක් ස්ටේට් වල ආපු එක. පොරගේ වෙන්නේ මෙහෙම. දැන් හිතන්න රවුටර් කීපයක් තියෙන අපි ගමු A B ට කනෙක්ට් වෙලා ඉන්නවා B කනෙක්ට් වෙලා ඉන්නවා C ට C කනෙක්ට් වෙලා ඉන්නවා D ට හරි මෙහෙම කනෙක්ට් වෙලා ඉන්නවා මේ එකකින් ඉඳන් මෙතෙන්ට යනවා කියන හොප් එකක් මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියන තව හොප් එකක් මෙතන ඉඳන් තව එකක් කියන හොප් එකක් හොප් කවුන්ට් කියලා තමයි ඒගොල්ලෝ ගනින්නේ එතකොට මේගොල්ලන්ට පුළුවන් මෙහෙම 15ක් යන්න වැඩිපුර මෙතන ඉඳන් මෙතෙන්ට යනවා මෙතන ඉඳන් මෙතෙන්ට යනවා මෙතන ඉඳන් මෙතෙන්ට යනවා හැබැයි සීන් එක තියෙන්නේ මුන් විශ්වාස කරන උගේ නේබර් තදේට මූ මොකක්ද කියන්නේ මූ විශ්වාස කරනවා හරි හරි බේ මෙහෙම කියලා ඌ ඕන එකක් සෙන්ඩ් කරන සීන් එකක ඉන්නේ ඒක වෙන්නේ every 30 second map එක සම්පූර්ණයෙන්ම අප්ඩේට් වෙනවා කියන්නේ router A කියනවා මංගා මේ නෙට්වර්ක් ටික තියෙනවා කියලා ඌ යවනවා මැසේජ් එක B ට B කියනවා මංගා තියෙන මේ නෙට්වර්ක් ටික ඌ C ට යවනවා ඔහොමම යවනවා කට්ටියට හැබැයි මේ සම්පූර්ණ මැප් එක ගැන කාටවත් අයිඩියා එකක් නැහැ ඌ දන්නේ උගේ එහා පැත්තේ එකා කියන දේ විතර ඒක නිසා මේකට කියනවා මොකද්ද routing by rumor කියලා ඒ වගේම ගත්තොත් නිකන් සරලම හිතන්න අර මිනිස්සු කීප දෙනෙක් එකට තියලා අර කනට කියන්නේ මොකද්ද කියන්න කියලා අර අන්තිම එකකින් ඊට පස්සේ අහන්න මොකද්ද පළවෙනි එකා කිව්වේ කියලා වගේ සීන් ඒ වගේ තමයි මේකෙත් සමහරට අර උන් එකම තැනක අරගෙන එහෙම ලොකු ප්‍රශ්න වැඩි සම්භවිතයක් තියෙන කොහොම හරි මූ තමයි සිම්පල්ම සහ පළවෙනි වැඩේ කරපු එක ඊට පස්සේ ආවා IGRP කියලා කියන්නේ ඉන්ටීරියර් ගේට්වේ රවුටින් ප්‍රොටෝකෝල් මූගේ එකම වෙනස මුගේ වෙනස තියෙන්නේ මේ හැබැයි මේ මූ පළවෙනි එකත් ක්ලාස් ෆුල් IGRP ක්ලාස් ෆුල් ඒ කියන්නේ මේ අර සයිඩ් නොටේෂන් දාලා අපිට
බෑ /25 26 ඔබ පාවිච්චි කරන්න බෑ ක්ලාස් එන ක්ලාසේ ක්ලාස් බින ක්ලාස් පි ක්ලාස් න ක්ලාසි ඕ එතකොට මුගේ සීන් එක තියෙන්නේ මූ බෑන්් විත් එකයි ඩිලේ එකයි පාවිච්චි කරල තමයි අනිත් රවට් එකට දුර හොයන්න හැබැයි මුව රීපලේස්නවා EIGRP වලින් ගැන එන්හන්ස් ඉන්ටීරිය ගේට් කේටේ පොටකෝල් එක මොකද උට පුලන් ක්ලාස් ෆුල් පාවිච්චි ගඩු අනිතක සුපිර එකක් විද්දිරිංගොඩ කෙලෙම රීපලේස්සන වැඩන්න ඊට පස්ස අපිට අන්ඩ චන්න ඩිස්ටන්ස් වෙක්ට මේවා මෙහෙම මේක සාමාන්‍යෙන් රවට් එකක් ගත්තොත් දර ABCD ගත්තගේ මොකෝ මේ තියන්නේ ඕපන් ෂෝටස් පාත් OSPF කියන්නේ එක තේරුම ඕපන් ෂෝටස් පාත් ෆස්ට් මේක හැමේකාම හැමලම හෙලෝ 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 කිය දාන එයා පැත්තිකට දාන හෙලෝ කොහොමද දීලගෙන හෙලෝ කිය පැකට්ට වන්නේ ඒක යවන්නේ එහා පැත්තේ උගේ නේබ ලයි උද කිය බානි ගැන ඒක නේබ තමයි බීග නේබ තමයි සි නොහම කියලා මේ හැබලම හෙලෝ පැකට් යවන ABCD තවටි කදා F G හොම දාම් හිතන්ඩ කනෙක්ටලා ඉන්න ඒට හරි එතකොට G කනෙක්ටලා ඉන්නගේමකෝ ෂිට් G කනෙක්ටලා ඉන්නවා උන්ට කාඩ සීට් හරි දැන් මුංග මෙහෙම සින්න මුන් හැමේකම යවන LSA කියල එක ඒකට කියන්න ලින්ක් ස්ටේට් ඇඩ්වර්ටයිස්මන්ට් මුන් ඒක යවන්ඩ හේතු තමයි මූ ගැනද සීන් වනම් කියනවා මංගව කනේ මට කනෙක්ටලයින්න BDG එකගල කනෙක්ටලයින්න මගේ ඊතන් මේ ඊතනෙට් පෝට් එක මේකින් කියලා කියන මගේ ගේට්ටේ මේකින් නැත්ත මගේ ලිංක එක මෙහෙම කිය කියන එතවට මූ ඒක යවන ජීට ද ජී කියනවා සී මෙහම කනෙක්ටලයින්න මං කනෙක්ටලයින්න මෙහෙම ඇස ෆ්ටවන එතෝට CG කනෙක්ටලයින්න මෙහම F කනෙක්ටලයින්න මෙම කියලා ඔක්කොම දන්න ඔක්කොම කනෙක්ටලයින්න විදි නිකම් බීගත්තොත් මූ දන්නවා ඒ ඊට කනෙක්ටලයින්න ඒ කනෙක්ටලයින්න ට ඔය යන්න ලිංක් ඒ ඔක්කොම දන්න කොටින්ම කිවොත් ඒ ඔය ෆ්ලඩ්ඩන එකගේ මැප් එක හැම එකා වටේ අනිත් එක මැප් එක අනිත් ඔක්කොමට යන ඉට පස්සේ හැම එකා ගාම තියෙනවා LSDB කියල ගැන්න සම්පූර්ණ මැප් එක සම්පූර්ණ නෙට්වක් එක මැප් එකක් හැම එකා ගාම තින්නවා ලිංකිස්ටේට් ඩේටබේස් කියල ඒක තමයි උන්ගේ සින්නකුන් හැම කෙන උන් සුපිරියට අප්ඩේට් ඒ වගේම ඩයිල් දික කොටි මර ඔක්කොම දන්න උමර බොරුවට යන්න ගැන උන් දන්න යන්ඩෝන ඕපන් ෂෝට මොකදරන්න ඔප්ටිමල් පාත්තකුම් හොයාගෙන යන්න මේක මෙහම සින්නත මෙට්‍රික් එක තමයි කොස්ට් කියගන්න ඒ කියන්නේ ඒක බේස්ඩොන් ලිංක් බෑන්විත් ඇන ඔයාගේ කනෙක්ෂන් එක සරලම හිතන්න රවටර් 4ක් එකට කනෙක්ටලා තියෙනවා පාට යන්න පුලන් නිකං හිතන්ඩ කොහොමද කියන්න ඒ මෙතැන්ට දාම බී කියලා බී කනෙක්ටලා ඉන්න සීට කෝ මේ හරිටම ටැබ් දෙකින් ගත්තන හරිනි හොලන්න සීට කනෙක් කලා එන්න හරි මෙතැන්ට දම් ඩ මෙම ABCDක එන්නගේමු දැන් අපි ඒක සීට මැසේජ්ජත් දාන්න ඒ මෙයා කනෙක්ටලා ඉන්න ෆාස්ට ඊතනෙට් කේබල් එක අපි දාමකෝ F ෆාස්ට ඊතනෙට් මූ කනෙක්ටලා ඉන්න මූ කනෙක්ටලා ඉන්න ෆාස්ට් ඊතනෙට්ටන මූ කනෙක්ටලා ඉන්න ගීගා ඊතනෙට්වලින් මූ කනෙක්ටලා ඉන්න ෆාස්ට ඊතනෙට් දැන් ඒගිනම් මැසේජ්ජක් වන සීට දැන් OSPF නම් වූ තෝරනවා මේකින් කාගෙද වැඩිම ස්පීට් ඇති ගිගා එතනෙට් එක ළඟයි ස්පීඩ්න එතවට මුට යන කොස්ට අඩු
කොස්ට් එක අඩු වෙනවා ඌ ඒ පාර යන්නේ. එතකොට දැන් මූ යන්නේ A වලින් B වලට කියලා B වලින් C වලට යනවා. ඔය කොස්ට් එක ගැන වෙනම සීන් එකක් තියෙනවා. මම ඒකත් ඉන්ඩිපෙන්ඩන්ට් කොස්ට් එකක් බලමු. තප්පරයක් දෙන්න. මේ තියෙන කොස්ට් එක. For example, 10 Mbps Ethernet interface has default cost of 10. ඊට පස්සේ අපි ගියා කියමුකෝ 100 Mbps වලට උගේ කොස්ට් එක එකයි. එහෙමම ඔය මේ ස්පීඩ් එක වැඩි වෙන්න කොස්ට් එක අඩු වෙනවා. ඒ කියන්නේ නිකන් අර පාරේ ඔයාට කෝච්චි යන්න පුළුවන් නම් මූ යන්නේ කෝච්චි වගේ සීන් එකක් තියෙන බස් එක යන්නේ නැහැ මොකද ගාන අඩුයි. ඌ ඒකෙන් තමයි වැඩිම ස්පීඩ් එක තියෙන පාරේ ඔප්ටිමල් පාත් එකේ ඩයල් එක යනවා. as ISIS intermediate system to intermediate system අර ෆිලොසොෆි එකකුත් තියෙනනේ ISIS එක අදාළ නැහැ. හරි ISIS වලට ගියාම මූගේ වැඩ අර විදිහම OSPF වගේම තමයි. හැබැයි ඩයල් එක යන්නේ hardware address වලින්. එතකොට මුට පුළුවන් අර layer 2 එකෙත් කිසි ගින්නක් නැතුව ඕන දෙයක් කරගන්න. මොකද MAC address වලින් යන්නේ එතකොට ඔය මේ මොනවද මොන networkද non IP network එක මුට ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට තර්කානුකූලව ගත්තාම මුට ස්කේලබල් කරන්න පුළුවන් අරිට වඩා. මොකද OSPF වලට වඩා මොකද මුට non IP දුවන්න පුළුවන් IP දුවන්නත් පුළුවන්. මේ IP දුවන්න ඕනේ නැහැ මොකද non IP දුවන්න පුළුවන්. හරි. එතකොට EIGRP enhanced එක IGRP වල මූ සුපිරි ඩයල් එක. මූ තමයි අර සුපිරිම අලුත්ම version එක IGRP වරයි කොහොමද done. හැබැයි මූට ටිකක් අර RAM එක එහෙම උනේ මූ Cisco වලින් තමයි වැඩේ කරන්නේ. Cisco වලට විතරයි තියෙන්නේ. එතකොට මූ මාර ස්පීඩ් and මොකද අප්ඩේට් වුණොත් විතරයි කියන්නේ මොකක් හරි සිස්ටම් එක network එක ඇතුලේ මොකක් හරි අලුතෙන් වෙනසක් වුණොත් විතරයි මේ මෙයා අර මැසේජ් එකක් යවන්නේ අනිත් රවුටර් වල මේ network එක වෙනස් වුණා කියලා මැසේජ් එක යවන්නේ එතකොට විතරයි. මෙයාගේ මෙට්‍රික් එක තමයි load එකයි reliability එකයි දෙකම එකතු කරලා එන ලොකු සීන් එකක් කරලා මුන් මේ මෙට්‍රික් එක හදාගන්න. BGP ගැන දැන් අන්තිමට අපි කතා කරමු. BGP කියන්නේ Broad Gateway Protocol. සරලම ඉන්ටර්නෙට් එක BGP එක. මේකේ වැඩිපුර මේගොල්ලෝ කතා කරන්නේ මේක එකතුවක් තමයි autonomous system එක. ඒ කියන්නේ network of networks. ආයේ මේකේ ඉන්ටර්නෙට් එකේ මොකද මේ BGP වල රන් වෙන්නේ කන්ඩිෂන්ස් මත. ඉන්ටර්නෙට් ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක රන් වෙන්නේ ISP ලා නිකන් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා. සරලම කියල ඩයලොග් එකේ තියෙන කන්ඩිෂන්ස් වලින් නැත්තම් SLT තියෙන කන්ඩිෂන්ස් මත තමයි මූ ක්‍රියාත්මක වෙන්නේ. මූ රිලයබල් වෙන්න ඕනේ. අනම්මනම් ලොකු සීන් ගොඩක් තියෙනවා. හරි එතකොට එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු කොහොමද OSPF ද IGP ද EIGRP ද ඔව කන්ෆිගර් කරන්න කියලා. හැබැයි OSPF තමයි මම හිතන්නේ වැඩිපුරම ඕනේ. ඒ නිසා මම අනිත් ඒවා නම් තාම දාලා නැහැ. OSPF හදන එකක් තියෙනවා. ඒක බලමු.